ඇත්තටම රටේ වර්තමාන කංජ තෙල් තොග තත්ත්වය ගත්තාම අපි ළඟ දැනටත් මාස දෙකමාරකට, ඒ කියන්නේ අගෝස්තු මාසේ, මේ අවුරුද්දේ අගෝස්තු මාසේ අවසන් වෙනතුරු අවශ්‍ය තොග සැපයුම තහවුරු කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. මේ මොහොතේ අපිට ඒ සඳහා අවශ්‍ය තොග අපේ ගබඩාවල වගේම ලැබෙමින් පවතින තොග සම්බන්ධ කරගෙන ඒක සපුරන්න අපිට හැකියාව තියෙනවා. ඒ වගේම දැනට විශේෂයෙන්ම අපි ටෙන්ඩර් කැඳවලා තහවුරු කරගෙන ටෙන්ඩර් ගිවිසුම් අත්සන් කරලා කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කරලා තියෙන සැපයුම් හරහා විශේෂයෙන්ම මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ දක්වාම අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු කරලා ඒවැ ගිවිසුම් අත්සන් කරලා අපි දැනටත් තියෙන්නේ. එහිදී විශේෂයෙන්ම අපේ සපුගස්කන්ධ තෙල් පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් සැපයුමත් දෙසැම්බර් මාසයේ දක්වාම දැනට තහවුරු කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපිට මෑත කාලයේ කිසිම තෙල් හිඟයක් හෝ තෙල්වල අර්බුදයක් ඇතිවීමට කිසිම ඉඩක් නැහැ. ඒ වගේම අපිට දැන් පැමිණෙමින් තිබෙන සහ පැමිණෙන්න තියෙන බොහෝ තොග පැමිණෙන්නේ යුදමය කලාපයෙන් පරිබාහිර කලාපවල සිට තමා බහුතරයක්ම 95%කට එහාම ඇත්තටම පැමිණෙන්නේ ඒ කලාපෙන් පිට. ඒ කියන්නේ විශේෂයෙන්ම සිංගප්පූර්, මැලේසියාව, ඉන්දියාව ඒ වගේ රටවල් වලින් තමයි වැඩිම ප්‍රමාණයක් එන්නේ. ඉතින් ඒකෙදී ක්‍රූඩ් ඔයිල් වගේම බොරතෙල් වගේම රිෆයින් කරු පිරිපහදු කරන ලද තෙලුත් පැමිණෙන්නේ ඒ විදිහට. ඒ හින්දා අපිට සැපීමේ අඩාලතාවයක් ඇතිවීමේ ඉඩකඩ ඇත්තටම මාස දෙකමාරක් වෙනකන්වත් අපිට දැනට පේන්නේ නැහැ. ඒ වගේම එතනින් එහාට ගත්තත් අගෝස්තු වලින් එහාට ගත්තත් අපි ගිවිසුම් ගත වෙලා තියෙන සැපයුම් කරුවන් විසින් මේ දක්වා කිසිදු සැපීමේ අපහසුයක් හෝ අඩාලතාවයක් ගැන කිසිම දැනුම් දීමක් අපි වෙත කරලා නැහැ. ඒ හින්දා මේ ගැන ඇත්තටම විශේෂයෙන් අපි ආණ්ඩුව විදිහට වගකීමෙන් කියනවා කිසිම පාරිභෝගිකයෙකුට අවශ්‍ය වෙන්නේ අනවශ්‍ය විදිහට තොග රැස් කර ගැනීමක් හෝ කිසිම විදිහකින් කලබල වෙලා මේක මොකද අනවශ්‍ය විදිහට තොග රැස් කරගත්තාම තමයි අර සාමාන්‍ය පාරිභෝජනයට එහා ගිහිල්ලා තොග රැස් වුණාම තමා හිඟතාවයල් ඇති වෙන්නේ. ඒ ඇරෙන්න වෙන කිසිම තත්ත්වයක් නැහැ. පැනික් වෙන්න එපයි කියලා අපි ඇත්තටම කියන්නේ. පැනික් වෙලා ඒකට ඇක්ෂන් ගන්න එපයි කියලා අපි ඉල්ලා හිටනවා හැමෝගෙම රටේ සියලුම ජනතාවගෙන්. මොකද අපි රජයේ විදියට මේ ගැන බොහොම විමසිල්ලෙන් අපි ඉස්සරහට කොහොමද කරන්න ඕනේ, කොහොමද අපි සැපයුම් වර්ධනය කරගන්න ඕනේ, ඒ වගේම මෙම කලාපයෙන් එහා පරිබාහිර වෙනත් කලාපවලට අපි කොහොමද ඉදිරියේදී සම්බන්ධ වෙන්න ඕනේ කියන එකත් අපි හොයාගෙන යනවා. ඊට අදාළ කටයුතු ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ හැම දෙයක්ම කරගෙන යනවා. අපි අර ලෝකයේත් එක්කම යන රටක් විදියට අපිට ලොකු ගැටලුවක් එන්නේ නැහැ කියන අපිට අවබෝධයක් තියෙනවා මේ යන මාස දෙක තුන ඇතුළත. ඉතින් අපි හිතනවා ඒ වගේම විශේෂයෙන්ම අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ මේ යුදමය තත්ත්වය. ඒ කියන්නේ අපිට ඍජුව බලපෑවේ නැතත් හැමෝම බලාපොරොත්තු වෙන්නේ මේ තත්ත්වය පහ වෙලා හැම ජාතීන්ටම හැම රටක ජනතාවකටම සාමයෙන් සමගින් ජීවත් වෙන්න ලැබීම කියන අපි මේ ප්‍රාර්ථනාවෙන් අපි කටයුතු කරන්නේ. එතකොට මේක අපි හැමෝම පොසිටිව්ලි අරගෙන ධනාත්මකව මේක හොඳ පැත්තට යයි කියලා අපි බලාපොරොත්තු වෙලා ඒකට අවශ්‍ය කටයුතු කරනවා වගේම එන අභියෝග ඉදිරියේදී කොහොමද මුහුණ දීලා ඒකට අවශ්‍ය විසඳුම් හොයාගන්න කියන එකත් අපි වකියුතු රජයක් විදිහට කටයුතු කරන්න අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරමින් දැනට පවතිනවා. ඉතින් ඕක තමයි සරලව ගත්තොත් එහෙම අපිට ලීටර් ගණන් වලින් ටොන් ගණන් වලින් ගොඩක් කංජ තෙල් තියෙන තොග ගැන අපිට කියන්න පුළුවන්. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. මොකද අපි ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාව විතරක් නෙමෙයි ලංකා IOC සමාගම, සිනෝපෙක් සමාගම, ඒ වගේම ආර්.එම්.පාක් සමාගම
ඇතුළු සියලුම සැපයුම් කරුවන් ළඟ අවශ්‍ය තොග අපි ළඟ තියෙනවා. මොකද ඒවා ගොඩක් තොග සැපයුම් පාලනය වෙන්නෙත් විශේෂයෙන්ම ගබඩා කරලා තියෙන්නේ ලංකා කංජ තෙල් හෝ නැත්නම් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් එක යටතේ. ඒකින්ද ඒ හැම දෙයක්ම අපි නිරීක්ෂණය කරගෙන තමයි මේ තොරතුරු දෙන්නේ. ඉතින් මම හිතනවා කාටවත් ජනතාව විදිහට මේ මොහොතේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගෙන මොකද අපිට අපෙන් විමසන්න පුළුවන් අපි හැම බෙදාහැරීම් අපේ ජාලයේ හැම තැනකටම අපි දැනුම් දීලා තියෙනවා අනවශ්‍ය විදිහට තොග රැස් කරගන්න හෝ අනවශ්‍ය විදිහට තොග නිකුත් කිරීමෙන් වළකින්න කියලා විශේෂයෙන්ම බූලි බැරල් වලට අපි ඊයේ අපි ඒක දැනුම් දුන්නා බූලි බැරල් වලට තොග රැස් කිරීම තහනම් කරලා තියෙන්නේ කොහොමත් ඒක කිසිදු ආකාරයකින් ඉදිරියට කරන්න එපා. ඒක අවශ්‍ය කරොත් එහෙම අපි ඒකට අවශ්‍ය දඬුවම් ඒ අදාළ අංශවලට ලබා දෙනවා කියන එක. මොකද එහෙම කරොත් එහෙම මේක අනවශ්‍ය කලබගෑනියක් වෙලා අනවශ්‍ය හිඟයක් හෝ අනවශ්‍ය මේ ප්‍රශ්නයක් මෙතන ඇති කර ගන්නවා. ඉතින් අපි මේ පූර්ව දැන් සමහර වෙලාවට මම දැක්කා සමහරු අහනවා ඇයි මේ දැන් කලබල වෙලා උන්න අඩු වෙන්න තෙල් නැති වෙන්න නේද යන්නේ කියලා. නෑ එහෙම නෙමෙයි අපි වගකීමක් විදිහට ආණ්ඩුවේ අපි ජනතාව දැනුවත් කරනවා. අනවශ්‍ය කලබල ඇති කරගන්න එපා. මොකද අනවශ්‍ය කලබල විදිහට ඔක තොග රැස් කිරීමෙන් තමයි සමහර ලාවට අර අපි නෑනුම් කරලා තියෙන්නේ ඔක්කොම අපේ මාසයකට අවශ්‍ය තෙල් පරිභෝජනයක් තියෙනවා. ඒ මේ රේට් එකට තමයි අපි කරලා තියෙන්නේ. මොකද අපිට තියෙන ටැංකි ප්‍රමාණයක් තියෙනවා ධාරිතාවයක් ගබඩා කරන්න. ඔය හැම එකක්ම කළමනාකරණය කරලා තමයි අපි කටයුතු කරන්නේ. ඉතින් අර අනවශ්‍ය විදිහට තොග රැස් කිරීමෙන් වෙන්නේ අර කළමනාකරණයේ අවුල් වෙලා එතකොට අපිට අර සමහර ලාවට මේ මතු පිටින් පේන්න පුළුවන් මේ තොග හිඟයක් හෝ අඩුපාඩුවක් තියෙනවා කියලා. ඉතින් ඒක දැනුවත් කරලා එහෙම තත්ත්වයක් ඇති නොවීමට අවශ්‍ය වටපිටාව හදන්න තමයි අපේ මේ මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ.